Hello guys, welcome back to my YouTube channel. ඉතින් ආදරයෙන් ඔයාලව මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලා පරිස්සමින් හොඳින් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා. අද රටේ පවතින මේ කාලගුණ තත්ත්වයත් එක්ක ගොඩක් දෙනා එකෙන් බලපෑමකට ලක් වෙලා තියෙන වෙලාවකදී අපිට වෙනදා වගේ වීඩියෝස් අරගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද රටේ හැමදෙනාම මේකත් එක්ක කම්පණයට පත් වෙලා තියෙන මේ වගේ වෙලාවකදී සහ කම්පණයේ තියෙන මිනිස්සු විදිහට අපිට මේ වගේ දේවල් වීඩියෝස් අරගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ කොහොම නමුත් මේ වෙලාවේ මේ විදිහේ මාතෘකාවක් ගැන කතා කරන්න වීඩියෝ එකක් කරන්න හිතුවේ මේක ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන අරමුණ ඇතිව. ඊට ඉස්සෙල්ලාම කියන්න ඕනේ කවුරු හරි කෙනෙක් A level කරන්න කෙනෙක් මල්ලි කෙනෙක් O level කරන්න කෙනෙක් මල්ලි කෙනෙක්ට නෝට්ස් වල ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙද්දී ඒ නෝට්ස් හදන වැඩේ ඒ දේවල් Facebook එක හරහා groups වලින් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න කට්ටිය එකතු වෙලා කරනවා. ඉතින් ඔයාලට ඒ ගැන දැනගන්න අවශ්‍යයි නම් ඒ කියන්නේ නෝට්ස් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒ links මම ඔයාලට දෙන්නම්. එතකොට ඔයාලට පුළුවන් Google Drive එක හරහා ඒ දේවල් download කරගෙන පාඩම් කරන්න. ඒ වගේමයි මේ වෙද්දී A levels කරන ගමන් ඉන්න මේ ඇතිවෙච්ච ප්‍රශ්නෙත් එක්ක ඔයාගේ ඔළුව අවුල් වෙලා නම් කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති මට්ටමකට ඇවිල්ලා නම් ඉන්නේ. එහෙම කෙනෙක් වුණත් එක්ක කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වෙද්දී හොඳ ඒ කියන්නේ මනෝවෛද්‍ය සේවය දෙන කට්ටිය මනෝපදේශනය දෙන වෛද්‍යවරු කැමැත්තෙන්ම ස්විච්චාවෙන් මනෝපදේශනය මේ ගංවතුර නිසා ඒ පීඩනයට පත්වෙච්ච අය වෙනුවෙන් සපයන්න කටයුතු කරමින් යනවා. මේ දේවල් ගැන විස්තර එතකොට ඔයාලත් එක්ක ෂෙයා කර ගන්න. ඉතින් අද වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ ස්පෝකන් ඉංග්ලිෂ් කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ, ඔයාගේ ඉංග්‍රීසි දැනුම සහ කතා කරන්න ඉගෙන ගන්න කොහොමද කියන කාරණේ ගැන විස්තර කතා කරන්න. එතකොට ඔයාලට පසු කාලිනව හරි මේ වීඩියෝ එක බලලා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න වැදගත් වෙයි. ඉතින් ඉස්සෙල්ලාම කියන්න මම සිංහල මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් අපේ මීඩියම් තුනම තිබ්බා. මම සිංහල මාධ්‍යයෙන් කරලා එතන උසස් අධ්‍යාපන වැඩවලදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීම කරා. එතකොට ඒ වගේම අද වෙද්දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම කටයුතු සිදු කරනවා. ඉතින් ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ දේවල් කරන්න මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීම බාධාවක් වුණාද කියලා අහුවොත් එහෙම බාධාවක් නැහැ. හැබැයි අපි අපේ ඉංග්‍රීසි ටික හදාගන්න මහන්සි වෙන්න වෙනවා. ඒක සඳහා අපි යම් කැපකිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලාම ෆස්ට් ටිප් එක විදිහට මම ඔයාලට මේක ඇතුලේ ටිප්ස් ගොඩක් කතා කරනවා මේ වීඩියෝ එකේ. මම මොනවද පාවිච්චි කරපු ටිප්ස් සහ ඒවා කොයි විදිහට සාර්ථක වුණේ කියන එක. ඉතින් අංක 1 කියන්න ඕනේ අපි self study කරලා අපිට ඉංග්‍රීසි හදාගන්න පුළුවන් දැහුවත් පුළුවන්. අපි යම් දුරකට ඉංග්‍රීසි දැනුම අරගෙන තියෙනවා නම් ඒ කියන්නේ අපිට බේසික් ඉංග්ලිෂ් දේවල් ටික ඉගෙන ගන්න වෙනවා. අපි හිතන්නේ ග්‍රැමර් ටික ඒ කියන්නේ present tense, past tense, future tense මේ වගේ අර බේසික් ග්‍රැමර් sentences වර්ග ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ. මේ දේවල් ටික ඉගෙන ගත්තොත් තමයි ඔයාලට එතනින් එහාට දේවල් ටික ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක විධිමත් ආකාරයක අධ්‍යාපනයකට යනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. එතනදී ඔයාලට පුළුවන් ඉංග්‍රීසි ගුරුවරයෙක් ගාවට යන්න. එහෙම නැත්නම් අද වෙද්දී නම් YouTube එකේම වීඩියෝස් තියෙනවා බොහොම විධිමත් විදිහට ග්‍රැමර් පාඩම් ටික උගන්වන. අර ක්ලාස් එකට ගියොත් වෙන්නේ ඔයා සල්ලි දීලා යන නිසා කොහොම හරි ක්ලාස් එකට යනවා. එහෙම නැත්නම් YouTube එක හරහා හරි ඔයාලට පුළුවන් ග්‍රැමර් ටික ඉගෙන ගන්න විධිමත් විදිහට. ග්‍රැමර් ටික ඔයා හරියට ඉගෙනීම ඉවර කරාම ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ස්පෝකන් ඉංග්‍රීසි දියුණු කරගන්න. ග්‍රැමර් නොදැන එක සැරේම ඔක්කොම කරන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම මේ ෆවුන්ඩේෂන් එක හොඳට හදාගෙන ඉන්න. ඊළඟට ඔයාට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. දැනට ඔයා සාමාන්‍ය මට්ටමක ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් ඔයාට ඕනේ ඉංග්‍රීසි කතා කරන මට්ටමට, ඉංග්‍රීසියෙන් හිතන මට්ටමට ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න නම් දෙවෙනි ටිප් එකේ ඉඳන් ඊටු ටික කතා කරන්නේ ඒ සම්බන්ධය. ඉතින් මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ගොඩාක් හේතු වෙච්ච ටිප්ස් වලින් එකක් ඉංග්‍රීසි පොත් කියවන්න හුරු වීම. ඉස්සෙල්ලාම කියවන්න ඕනේ එක විදිහක් පුළුවන් අපිට අපි සිංහලෙන් තියෙන පොතක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක අරගෙන කියවන එක. එතකොට අපි දන්නවා අපි මේක සිංහලෙන් කියවපු කතාවේ අපිට ඒක හිතෙන ගමන්ම ඉංග්‍රීසි පොත බලලා ඉවර වෙලා ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් එක පොතක් මෙන්න මේ මඩොල් දුව මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දුව පොත ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ පොත සරල ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මොකද අපි දන්න ඕන ගොඩක් කට්ටිය
මේක සිංහලෙන් කියවලා තියෙනවා. එතකොට මේක වෙන සිද්ධිය ගැන දන්නවා. ඒක දැනගෙන ඔයාලට පුළුවන් ඒකම ඉංග්‍රීසියෙන් කොයි විදිහටද මේකේ භාෂාව පාවිච්චි කරලා තියෙන්නේ, වචන පාවිච්චි කරලා තියෙන්නේ කියන එක දැනගන්න. ඉස්සෙල්ලම සැරේ ඒකේ තියෙන දේවල් වලට නොතේරුණත් ප්‍රශ්නයක් නැහැ. කියවගෙන යන්න. ඒ කියවන ගමන් ඔයාලට හම්බෙන අමාරු වචන ලියන්න වෙනම නෝට්බුක් එකක් ගන්න. ඒ නෝට්බුක් එක vocabulary කියලා ලියලා ලස්සනට හදාගන්න. ඒකේ ඔයා කියවන ඒ වගේම මම ඉස්සරහට කියන අනෙක් ටිප්ස් වලින් මේක පාවිච්චි කරන්න වෙනවා. ඒකේ අදාළ වචනේ ලියලා ඔයාට පුළුවන් ඒකට අදාළ සිංහල මීනින් එක හොයාගන්න. අද වෙද්දි නම් අපිට apps තියෙනවා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරපු ගමන් එනවා. හැබැයි එකක් කියන්න ඕනේ Google Translate පාවිච්චි කරලා සිංහල meanings හොයන්න යන්න එපා. ඒකට හේතුව Google Translate එකේ හරිම සිංහල වචන දෙනවා බොහොම අඩුයි. ඒකේ වෙන අර්ථකථන දෙනවා. ඒ නිසා Google Translate පාවිච්චි කරන්න එපා. ඔයාගේ ඉංග්‍රීසි හරි තේරුම හොයාගන්න. ඔයාට online නම් මధుර ඩික්ෂනරි එක පාවිච්චි කරලා ඒකෙන් සිංහල මීනින් එක හොයාගන්න පුළුවන්. ඒකේ බොහොම පැහැදිලිව සිංහල මීනින්ග්ස් දෙනවා. ඊට අමතරව වඩාත් හොඳයි අපේ කාලේ නම් අපි පාවිච්චි කරේ. ඒ කාලේදී අපිට ෆෝන් එකක් නොතිබ්බ නිසා අපි පාවිච්චි කරේ මල්ලසේකර ශබ්දකෝෂය. එතකොට මල්ලසේකර ඩික්ෂනරි එකේ හරිම ඉංග්‍රීසි වචනෙට සිංහල මීනින් එක හරිම ක්ලියර් දෙනවා. ඒ නිසා ඔයාගම ඩික්ෂනරි එකක් තියෙනවා නම් මල්ලසේකර ඩික්ෂනරි එක පාවිච්චි කරන්න. ඊළඟට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක තියෙනවා. එතකොට ඔයාට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක පාවිච්චි කරොත් එක වාසියක් වෙනවා. ඔයා හොයන ඉංග්‍රීසි වචනේ මීනින් එක ඉංග්‍රීසියෙන් දෙනවා සහ ඒකට වාක්‍යයක් එක්ක. ඉතින් හරි. ඒ වගේ ඉංග්‍රීසි ඔයාට ඉගෙන ගන්න දව් වෙන කියවන්න හොඳ පොත් කීපයක් මම ඔයාලට තව කියන්නම්. අනිත් එක මෙන්න මේ Stories from Shakespeare කියන පොත. Stories from Shakespeare මේක හොඳ ඉංග්‍රීසි නර. දැන් අපි මේකේ තියෙන්නේ සිංහලෙන් සිංහල පොතක්නේ. හරිද? දැන් මේක ඉංග්‍රීසි වල කතාවක්. ඉංග්‍රීසි සාහිත්‍ය කතාවක් මේක යන්නේ. මේ Shakespeare interesting. මගේ අපේ ඉංග්‍රීසි පන්තියේ මට මේක කියවන්න දුන්නේ. ඉතින් මේ interesting. ඒ වගේ ඔයාලට ආසෙ හිතෙන විදිහට කියවන්න පුළුවන්. ඒ වගේම ඒකේ සිංහල meanings ඔයාලට මේකෙම දැන් මම ඒ කාලේ නම් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මම සිංහල වචනේ මේකම ලියාගෙන ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පහසු ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඉවර වෙලා ඉගෙන ගන්න. ගොඩක්ම හොඳයි vocabulary book එකක් කරනවා නම් ඒක ඔයාට ආයෙ use කරනකොට බලන්න පුළුවන්. සහ ඊට පස්සේ ඔයාට ඒව කියවලා ඉවර වෙලා නැවත මේ පොත නිකන් කියවලා බලන්න පුළුවන්. ඔයාට එතකොට අදහසක් දැනගන්න පුළුවන්ද තේරෙනවද කියන දේ. ඊට අමතරව මම ඉංග්‍රීසි සාහිත්‍ය කරා O levels වලට. මම ඉංග්‍රීසි ලිටරේචර් කරන්න ආසාවට ලිටරේචර් කරා. එතකොට ඒකදී මම ඉගෙන ගත්තා මේ O levels වලට තියෙන මේ ලිටරේචර් බුක් එක. එතකොට මේ පොතේ ගොඩක් දේවල් මම මේ ලිටරේචර් කරන එක හරහා ඉගෙන ගත්තා. එතකොට ඉංග්‍රීසි ක්ලාස් එකකට වැඩි දෙයක් අපිට ඉංග්‍රීසි ලිටරේචර් ඉගෙන ගන්නකොට හම්බ වෙනවා කියන එක මට අදටත් තේරෙනවා. මම මේ ඉගෙන ගත්ත එකෙන් දැන් මේ විදිහට මම ඒකෙම නෝට් ඩවුන් කර මේක ඉගෙන ගත්තා. ඒකට ලිටරේචර් කරපු කෙනෙක් නම් මේක බලනකොට මතක් වෙනවා. ඒ ලස්සන දේවල් අපි මේ පොත්වල ඉගෙන ගත්ත ඒවා. ඉතින් මේ පොත් හරිය පරිස්සමට තියාගෙන ඉන්නවා. මොකද ඊළඟට ඔයාලට කියවන්න පුළුවන් ඇනිටා ඩේසායගේ The Village by the Sea. මේක සිංහල ට්‍රාන්ස්ලේෂන් එකකුත් තියෙනවා. original English book එක. ඇනිටා ඩේසායගේ The Village by the Sea කියන පොත. එතකොට මේ වගේ prices නම් මට දැන් කියන්න විදියක් නැහැ. මොකද මේ prices ගොඩක් කාලයකට ඉස්සෙල්ලා. ඔයාලට library එකෙන් වුණත් පොතක් අරගෙන කියවන්න පුළුවන්. ඒ නිසා පොත් ගන්නම අවශ්‍ය නැහැ. මුලින් library එකට පැඳිලා school library එකෙන් හරි නගර library එකෙන් හරි පොතක් අරගෙන පුස්තකාලයෙන් පොතක් අරගෙන කියවන්න. කියවලා බලන්න කොහොමද ඔයාට ඒක කියවන්න පුළුවන්ද කියන එක උනන්දුවෙන් ආසාවෙන් කරන්න. දවසට පොඩි වෙලාවක් විනාඩි 15ක් විතර වැය කරලා පොතක් කියවන්න. කතන්දර කියන හැටි කතා කරන විදිහ මේ දේවල් ඉගෙන ගන්න හම්බුණා. ඊළඟ කාරණය මම grammar ඉගෙන ගන්න use කරපු පොත් මේව දැන් තියෙනවද කියන මම දන්නේ නැහැ. English for everyday use කියන පොත මෙන්න මේකේ parts කීපයක් තියෙනවද මන් දා. කොහොම හරි මෙන්න මේ දෙකක් තියෙන්නේ. English for everyday use කියන එකේ grammar හොඳට explain කරලා දෙනවා වාක්‍ය රටා එක. what a shame මොන ලැජ්ජාවක්ද කියලා එකක් තියෙනවා. එතකොට මේක what a shame කියන එක පාවිච්චි කරන්න පුළුවන් විදිහේ වාක්‍ය රටාවන් මොනවාද? වාක්‍යයකට දාලා කොහොමද පාවිච්චි කරන්නේ? මේ ගැන මේ පොතේ තියෙනවා.
ඒ වගේ ඔයාලට පුළුවන් මෙහෙම බුක් ෂොප් එකකට ගිහලා අරගෙන බලලා එක එක වාක්‍ය රටාවලට වාක්‍ය යොදලා කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන කියලා දෙන පොතක් අරගෙන ඒව පාවිච්චි කරලා ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක වැඩි දියුණු කරන්න. ඊළඟ කාරණය තුන්වෙනි ටිප් එක විදිහට මම අරගෙන එන්නේ ඉංග්‍රීසි නිවුස් බලන්න. මේක ගොඩාක් වැදගත් වේ ඔයාට. මම O levels ඉවර වෙලා ගිය ඉංග්‍රීසි ක්ලාස් එකක මට මේක කියලා දුන්නේ. මම ඒක try කළා සහ ඒක ගොඩාක් වැදගත් වුණා. ඉතින් ඉංග්‍රීසි නිවුස් බලනවා කියන එකේදී හොඳ channel එකක් ලංකාවේ channel එකක් බලන්න. එතකොට අපිට ලංකාවේ නිවුස් කිව්වම අපිට දැනෙනවා වැඩි. සහ channel ඒ ඉංග්‍රීසි නිවුස් බලන එක ඔයාට pronunciation ඒ වගේම ඒක ඇහෙනවා බලනවා මේ දේවල් එක්ක ඔයාට හොඳ ඉංග්‍රීසි දැනුමක් නොලෙජ් එකක් එකෙන් ගන්න. අමතරව ඔයාලට පුළුවන් ඉංග්‍රීසි නිවුස් පේපර් කියවන්න. ඩේලි නිවුස් වගේ පත්තරයක් අරගෙන මාසෙකට එකක් ඇති ටික කියවලා ඒක වාගේ අර vocabulary පොතට එකතු කරගන්න, ඒ බුක් එකට එකතු කරලා ඒක වචන මාලාවට එකතු කරගෙන මේ වචන ටික වාගේ එකතු කරගෙන පාඩම් කරගන්න. එතකොට මේ දේවල් ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක වැඩි දියුණු වෙන්න රීසන් එකක් වෙනවා. ඊළඟට මම කියන්න යන ඊළඟ කාරණේ නොකළ යුතු දෙයක් Google Translate කරන්න එපා කියලා මම කිව්වා. Google Translate පාවිච්චි කරන්න එපා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ෆිල්ම් බලන එකත් හොඳයි කියලා කියනවා. මම එහෙම ලොකුවට ෆිල්ම්ස් බලන්නේ නැහැ. හැබැයි ඒක හොඳ ක්‍රමයක්. එතකොට හොඳ ප්‍රසිද්ධ ඔය ඉංග්‍රීසි songs තියෙන්නේ songs කීපයක් අරන් විතර කටපාඩම් කරගෙන ඒක lyrics ටික ඒක කියවන්න. ඒක මතක් කරගෙන සින්දුව දාගෙන අහන් ඉන්න නිකන්. ඊළඟට subtitles දාලා හරි නොදා හරි ඔයාලට කියවන්න පුළුවන් මේ ෆිල්ම්ස් බලන්න පුළුවන්. ඒකට ඉංග්‍රීසි ෆිල්ම්ස් බලන්න. ඉංග්‍රීසි ෆිල්ම්ස් බැලුවහමත් ඔයා නිකන් අර ඉංග්‍රීසි අයත් එක ගැවසෙනවා වගේ. හේතුව අපිට ඉංග්‍රීසි කතා කරගන්න අමාරු වෙන හේතුව අපි නිතරම ඉංග්‍රීසි වලින් කතා බහ කරන්නේ නැහැ. ඒකයි. ඒ නිසා නිතරම ඉංග්‍රීසියෙන් කතා බහ කරන්න පුරුදු වෙන්න. මේ දේවල් වැදගත් වෙයි ඉංග්‍රීසි එක්ක ඔයාට එතකොට ගනුදෙනු කරන්න. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා මම තව කතා කරගෙන ගියොත්. ඒ නිසා අදට වීඩියෝ එක මම ඒ නිසා නවත්තනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කියාගෙන යන්න. ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔක්කොම පරිස්සමෙන් ඉන්න. කින් එන්නම්. බයි.